අඩු මෙන්න බලපම් මිස්ටර් කොත්තුගේ ඇත්ත තත්ත්වය මචං මේක ෆේක් වීඩියෝ එකක්ද නැත්නම් රියල්ද කියලා මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේක තියෙන විදියට නම් මචං රියල් වීඩියෝ එකක් හා සමානයි. බලහම් මේ කොල්ලොන්ට මූ ගහන විදිය උඩින් පෙන්නගෙන ඉන්න මූණ නෙවෙයි මචං කිසිම මිනිස්සෙක්ගේ තියෙන්නේ. මෙයාගේ කතාව කොහොමද වීඩියෝස් වල මාර ටෝක් නේද මෙයා දෙන්නේ. මෙයාට ලොකු පොර ටෝක් දුන්නාට මෙයාගේ ඇතුළාන්තය බලහංකෝ. ඇතුළාන්තය මහ ගූ ගොඩක් නෙවා. මේ අහිංසක කොල්ලෝ මචං මේ රස්සාව කරන්න එන අහිංසක කොල්ලොන්ට මෙහෙම ගහනවද බං? මන්නම් කියන්නේ මචං මේ වැඩ කරන කොල්ලොන්ට කියන්නේ මේ හැමෝන්ටම හැම කොල්ලෙක්ටම කියන්නේ මේ වැඩ කරන බල දුප්පත්කමට ඇවිල්ලා සල්ලි හොයන්න ඇවිල්ලා මේ විදියට රැස්සා කරනවානේ ඔය හම්පුත්තු ළඟ එක එක ලොකු තැන්වල උඹලට මචං අතක් හරි ඉස්සුවොත් මචං අනිත් අතට ගහලා දාපන් මචං. මොකද උඹලගේ දුප්පත්කම මචං ආත්මගරුත්වය ඒවා සල්ලි වලට පාවා දෙන්න එපා මචං. ඌ කොච්චර වැඩෙක් වුණත් ඔබේ අතේ වැරද්දක් නැත්තම් මචං ඔබට අයිතිය තියෙනවා මචං අනිත් අතට ඌට පැහැර එල්ල කරන්න මචං. මෙහෙම ගුටි කාගෙන ඉන්න එපා මචං. අමු චාටර් මචං. ඌ කොච්චර වැඩෙක් වුණත් මෙහෙම ගුටි කාගෙන ඉන්න එපා මචං. මම මචං මම ඉස්සර වැඩ කරන තැන් වලින් මචං මම ගහලා එන්නේ මචං. මට ඔය අල්ලන්නේ අසාධාරණේ අල්ලන්නේ සාධාරණේ ජීවිතයක් මචං. උඹල අපිට සල්ලි නැති එක ඇත්ත මචං. නමුත් අපිට උන්ගේ දන ගහගෙන කකුල් ඒව කාගෙන ඉන්න බෑනේ මචං. අපිට ආත්මගරුත්වයක් තියෙනවා. මේ මිස්ටර් කොත්තු බලහන් මේ කොල්ලට ගහන විදිය අමු චාටරයකෝ අනිත් අතට තාච්චියෙන් හරි දෙන්න බැයි බං ෂොට් එක. මෙහෙම හැසිරෙන්න එපා. උඹ වැරද්දක් නැත්තම් මොකා වුණත් කමන්නේ. උඹ කතා කරහන්. උඹ වෙනුවෙන් කතා කරහන්. මෙහෙම පෑගිලා ඉන්න එපා කිසිම කෙනෙක්ට ඔයාලට සල්ලි නැති එක ඇත්ත. සල්ලි නැහැ කියලා පෑගිලා ඉන්න එපා මචං මිනිස්සුන්ට. නැගිටලා හිටහන්. කොන්ද කෙලින් තියාගෙන හිටහන්. මේ මිස්ටර් කොත්තුගේ ඇත්ත තත්ත්වය තමයි මචං මේ. ඉතින් දැන් මුළු ලෝකෙම දන්නවා මිස්ටර් කොත්තුගේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. සමහරු කියයි දැන් අපිටත් බණී සමහරු. අපිටත් බණී උඹලා අරවයි මේවයි වැඩක් නැහැ එහෙම එහෙම දාලා. ඒ වුණාට ඉතින් මේ වීඩියෝ එකේ තියෙන දේ තමයි අපි කියන්නේ මචං. මේ වීඩියෝ එකක් දැන් වයිරල් යනවනේ. ඒ වීඩියෝ එකේ සිද්ධිය තමයි මමත් කිව්වේ. ඉතින් මං හැම කොල්ලෙක්ටම කියන්නේ මේ විදිහට පෑගිලා ඉන්න එපා මචං. කිසිම තැනක උඹලගේ අපේ වරද්දක් නැත්තම් උඹලා ඒ වෙනුවෙන් පෙනී හිටන්. උඹලා ඒ වෙනුවෙන් මේ ක්‍රියාමාර්ග ගනින්. ඉතින් මේ වීඩියෝ එක ඉතින් මගේ අදහස තමයි මචං මේ කිව්වේ. ඔයගොල්ලන්ගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකත් හැමෝටම බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං.